ඔයා මේ හදිස්සියෙන් කරන්නේ. අපි ආව බලන්න මගේ ආසනේ යම ඔයා නීති විරෝධීව ඉඩ ගල්වලා කියලා මේ කතාවක් කියන අපි බලන්න කතාව අපේ ලේකම්තුමා කිය මේ ෆොරස්ට් මිනිස්ට්‍රි එකට ඒක මොකක්ද අපි මේක ඇත්ත තත්ත්වයක් රටට බුදුමාලා නෑ ඒක තමයි ඇත්ත මේ මීඩියා රිපෝට් ඇත්තම පොඩ ඇත්ත කාගන්න તમે લેકમ તો ફલતા પડતા બસ ને બેઠી આ જોટા પડકે હા ભાઈ અરે જીબી એකට මොකක් කරලා සම්බන්ධයක් තියෙන්නේ ඒක අගලක් පිටට අර බෝඩ් ගහපු ගමන් එයාලා ගිහින් මේ එකක් වාදී කියලා තමයි ඒක මොකක්ද තියෙනවා ඒක අපසෝඩි පොඩි මතක අර අපි එනකොට උතුමාගේ බෝඩ් එකක් තිබුණා අතර මම තාක්ෂණ අගල ඔව් corridors. Leave the metal malu වෙන්නේ. අලිමංගල. ඒක කැමරේ දාන්න ඉස්සෙල්ලා. දැන් මෙහෙම බැලුවොත් නීත්‍යානුකූලද මේ දැන් දෙන විදිය දීලා ඉවරයි. දැන් රටේ මෙච්චර වෙන ගැන එක එක මාධ්‍යවල යනවා එක එක්කෙනා කියනවා සමහරු ජාතිවාදී අවුස්සන්න හදනවා සමහරු ආගම්වාදී අවුස්සන්න හදනවා නිලධාරීන් විදියට ඇයි ඔබතුමාලා ඒකට අදාළ උත්තරයක් රටට දෙන්නේ නැත්තේ දැන් මේ අපි ආවේ මේක මොකක්ද කියලා ඇත්තට බලන්නේ අපිටවත් උත්තරයක් තිබ්බේ උත්තරයක් තිබ්බනම් අපි බලන්නේ නැහැ අපිට ඒක කියන්න තිබ්බා අපිට කියන්න මේක වෙනස් විදිහේ ජාතිවාදයක් ඇවිස්සීම උදා රටේ මේවා පාවිච්චි කරනවා එක එක බලවේග එක එක වුණා එතකොට නිලධාරීන් ප්‍රාදේශ සභාවටත් මම කියන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට ඔබතුමාලාට මේක පස්සෙන් අතනින් ඉඳන් ඒක එනවනේ දිගට මෙහාට පස්සර කියන ගන්න පුළුවන් නෑ පස්සරෙන් ඔක්කොම පස්සරෙන් අතරේ කොටසකට රක්ෂිතයට පස්සරෙන් ඔක්කොම රක්ෂිතයට වෙන් කරලා මේකට අහු වෙලා තියෙනවා ඒත් දැන් අර පොඩ්ඩේ ගහලා තියෙනවා වැලි හැරේ ඒ සියලු කටයුතු තහනම් කියලා වලකින්න කියලා අපේ ඉඩ ප්‍රාදේශීය ලේකම් ඉඩම් උපක්‍රමිකව ගහපු නිසා තමයි වලකින්න කියලා ගහලා. ඒකට ප්‍රාදේශීය ලේකම් විසින් නිසි ඔප්පුවකින් මේ මිනිස්සුන්ට දීලා තියෙනවා. ඔප්පු දීලා තොයි සසුවක් දෙනවනේ. සසුව දීලා මේකේ වෙලා තියෙන 1990 මේ ඉඳලා ඉවර සොල්ලි මුඩිය. ඔව්. ප්‍රශ්නයක් මෙතන නේද මුලින් කතාවක් නෑ මේකේ. ඊට උනේ මේ නීතිමය පදනම හොයාගන්න. නෑ ඒක මොකක්වත් අපිට නෑ මේ මිනිස්සු ඒ පුදුරෙන් පදිංචි කරලා තියෙනවා. මේ ওই හදිසියෙම මේ ප්‍රශ්නේ මතුවෙන්නේ හේතුවනේ අර කකරක් ගහපු ටිකක් පේනවනේ. අපිට පුළුවන්කම තිබුණේ මේ එන තරමකට ටෙම්පරරි අවුට් වෙන්න නාමකාලික දෙයක් දෙන්න බැරි. ඒක බැරි වුණා. නමුත් ගියව ඉඳලා 1980 නාමකාලික හත්තුයි TC2යි සිමෙන්ති ලැබුණා. ලැබුණාට පස්සේ මේ මිනිස්සු ඇවිල්ලා පොසුන්ට කරගෙන මේක ගහන්න පටන් ගත්තා. දැන් ඒකට පේනවා මිනිස්සු කැලේ යල්ලා දැන් අලුත් එලිකිරීමක් කියලා. ඕක තමයි ඉස්සුවේ. ඔව් දැන් තවත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ගස් කපන එක. දැන් ගස් කපන එක මේ ප්‍රදේශවාසීන්ගේ තමුන්නාන්සලාගේ නිසි අවසරය අරන් තමයි මේක කරන්නේ කියලා. ඇත්තට මේ ගස් වලට මොකද උනේ? දැන් මේ නැවත බඳින්න පොඩි තීන්දුවක් කරගෙන යනවා. කැලෑවේ මේක දෙන්නේ නැහැ මේ අදිසිර කරන වැඩ නිසා. මේසරේ අතාරින් වීඩියෝට එනවා. මේමයි දවත් මේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න දීලා මේකේ තාමකාලිකව පන්ති කරපු. ඒකෝද මේ ගස් කපල එකක්වත් අයින් කරේ නැහැ රජු. ගසුත් එක්කම ඉඩම දීලා තියෙනවා. ඒ කියන්නේ ගස් ටික කපා ගන්න පුළුවන් ඉඩම අයිති කරලා. ටිකක් කපන්න පුළුවන් අවසර අරගෙන පාදිසිලේ එකකින්. නමුත් අනිත් බිම සූත්‍රයේ ප්‍රදේශ 80ක් නේ. පදිංචියේ පොඩි ඉඩම අනිත් එක සේරම වවන්නේ. ඒකට අර ගලා පොඩි ළඟ ටික කපලා මේ මිනිස්සු ලෙවල් හදන්නේ. අනිත් වගාවල් කරන්න ඕනේ. දැන් මේ නිසි නීතියානුකූලව අවසරය දීපු ප්‍රමාණයට වඩා වැඩිපුර ඉඩම් එළියලා නැද්ද? නෑ. අපිට යන ඩිපාර්ට්මේන්තුවෙන් දීලා තියෙන ඉඩම් ටික තමයි අපි මේ එලි කරලා වැඩ කරන්නේ. එතකොට සමාජ මිනිස්සු සුද්ධ කරනකොට පොඩ්ඩක් එහාට මෙහාට බවුන්ඩරිස් පැනලා තියෙනවා. එතකොට මම හිතන්නේ මේ ඩිස්ට්‍රික්ට් කම්පැනි මම හිතන්නේ එවැනි නිවාස 18ක් හෝ 28ක් සඳහා මම හිතන්නේ ඒක තහනම් කරලා තියෙනවා. එහෙම අල්ලගත්තා.
ඔබතුමාගේ මාධ්‍ය සාකච්ඡාවේදී නෑ ඔය කියන්නේ මෙන්න එක. ඔය කියන්නේ 2013 අවුරුද්දේ තමයි වයිල්ඩ් ලයිෆ් එකේ තියෙන විල්පත්තු අබේ භූමියේ බෆර් සෝන් එකට ගිහින් මිනිස්සු පදිංචි වෙනවා. පදිංචි නැහැ පොල්ලත් කලවල් හදාගත්තා. හැමෝටමයි අපි සේරම සාකච්ඡා කරලා මේ මිනිස්සු වෙන තැනකින් අතර 50ක් දීලා දවස් දෙක තුනකින් මිනිස්සු අර ටිකේ නයින්නවා. දැන් එතෙන්ට අපි යනවානේ. එතන කවුරුත් නැහැ. මේ මිනිස්සු ඉඩම් දීලා මේ මිනිස්සු එතන අයින් වුණා. හැබැයි බලෙන් ඇල්ලුවා තමයි. ඔව් දැන් කතාවක් තියෙනවා මෙහෙම. විල්පත්තු අභය භූමියේ පෝෂිත කලාපය තමයි මේ තියෙන්නේ. හැබැයි පෝෂිත කලාපයේ ප්‍රාදේශීය ලේකම්ගේ ඉඩම. හැබැයි ඔබතුමාලා දැන් දෙනවා. ඔන්න ඔහම කතාවක් තියෙනවා. විල්පත්තු අභය භූමියේ ගැසට්. Vilpattu not in Musala area. Other area Vilpattu. Our area not in Musala. Vilpattu. Vilpattu boundaries are that. Reverse there no. උතුරු අබේ භූමිය. Our area not Vilpattu. එතකොට ඊට අදාළ භූමියේ පෝෂිත කලාපය නෙවෙයිද මේ? උතුරු අබේ භූමිය කියලා පොඩි කොටසක් තමයි මන්නාරම ඇතුලේ තියෙන්නේ. ඒ උතුරු අබේ භූමිය තුල මිනිස්සුන්ට දීපු ඔප්පුත් තියෙනවා. ඒවයි මිනිස්සුන්ට වගා කරන්න පුළුවන් ගයක් හදන්න පදින්න විතරනේ බැරි. ඒකට තමයි මිනිස්සු මේ බලෙන් හදින් දෙන්නේ හැදුවේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව. 32. කලින් නේ 2013. ඒ ඇයට එන්නේ හේතුව තමයි යාලා මීට අවුරුදු 20කට 30කට කලින් මේකට දුරු කරලා තියෙනවා. මේකේ සත්‍ය මරලා තියෙනවා. ඒ අයිතිය තියෙනවනේ ඔය වගේ අබේ භූමිය. ඉන්නත් මහ කෙල්ලේ විතරයිනේ ඕක කරන්න බැරි. ඉතින් මේ මිනිස්සු ආවද ඒක තමයි. ඒ කියන්නේ අබේ භූමියක සත්තු මරන්න පුළුවන් ද අපිටම? නෑ වයිල්ඩ් ලයිෆ් කවුරුහරි ඉන්නවනම් අහලා බලන්න තරහ තු මම දැන් දෙන්නම් බෑ. මේ දැන් දිසපත්තුවා මේ අපිට එනකොට දැක්ක මේ කැලේ ඇතුළට මේ ලයිට් කණු හිටවලා වයර් වැදලා නිවාස නැතුව ඒකයි කැබලි කරාට පස්සේ ඔබගෙන උතුරු වසන්ත කියලා වැඩසටහනක් තියෙනවා විදුලිය දෙන්න. අපි ඉඩම හදගෙන බ්ලොක් අවුට් කරලා මිනිස්සුන්ට ඉඩම දීපු ගාම ඊළඟ රික්වෙස්ට් එක කරනවා විදුලි වල මල්ලේට මෙන්න මේ ඉඩම් වලට විදුලි සපයන්න කියලා. එයාලා ඇවිල්ලා පළවෙනි වටේට කණු දාලා තියෙනවා. මිනිස්සු මේ ප්‍රමාදයන් නේ තියෙන්නේ. මිනිසුන් දෙන්න අපි මේ කොච්චර කිව්වක් බෑනේ මිනිස්සු එන්න පහසුකම් නැහැ. අවුරුදු 25න් පස්සෙ එන්නේ. පහසුකම් නැහැ. මෙතෙන් තාම ඉස්කෝලයක් නැහැ. ඒ ඉතින් මම අර එහා පැත්තේ සිංහල පවුල් ටික පදිංචි වෙන පවුල් 79ක් පදිංචි වෙන දැන් ඉන්නේ 20 කොහෙද? සේරම ඉන්නේ මේකට ඉස්කෝලයක් නැහැ. විදුලිය තාම දෙන්න බැරි වුණා. ඒගොල්ලොත් පරණ පදිංචි වෙච්ච කට්ටිය. ඔව් දිසාපතුනේ කියන්නේ මේ දැන් උතුරු වසන්තයේ අර්ථේ කැලෑ වලටත් ලයිට් දාලා එහෙම දුන්නද? කැලෑ නෙමෙයි මහත්තයා ඔය තියෙන සේරම මේ මිනිස්සුන්ට දීපු ඉඩම් ඒවල් නැත්නම් ඔය ඒවල් නැත්නම් ඒවල් නැත. ලංකාවේ දිසාපත්තුමා අවුරුදු 100 200 ඉන්න මිනිස්සු කරුවලේ ඉන්නවා. ලයිට් කණුවක් වත් දෙන්නේ මේ කතා කරන්නේ නැවත පදිංචි කිරීමට. ඔබතුමාලාගේ මේ එහෙ සිද්ධ වෙන දේ ගැන මේ කතා කරන්නේ. මිනිස්සු මෙහෙට ගේනකොට මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ඉස්සෙල්ලා පදිංචි කරේ දෙමළයිනේ. දෙමළ මිනිස්සුන්ට දෙන්න ඕන විදුලිය සේරම අපි දීලා තියෙනවා. ඊළඟට පදිංචි කරේ මුස්ලිම්නේ. දැන් ඒකටත් මේ සේරම දීලා තියෙනවා. තව සිංහල චූටි ගානක් තියෙන පදිංචි කරේ. ඒකට මේ වැඩේ ඉවරයි. දැන් අපිට හම්බෙච්ච අය කිව්වා ඒගොල්ලෝ කලින් මේ පදිංචි වෙලා හිටපු භූමිය ඒගොල්ලන්ට ඔප්පුත් තිබුණා කියලා. දැන් තමුන්නාන්සේ කියනවා තමුන්නාන්සේගේ ඉඩම කියලා. මොකද්ද මේක ඇත්ත කතාව? ඒවත් අපේ ඒ ඔප්පු කියන්නේ දීපු බලපත්‍ර. මේ බලපත්‍ර වල සමහර වෙලාවට තියෙන තුන්ඩු කෑ. නමුත් අපි ඒක ගත්ත තීන්දුවක් තියෙනවා ජාතික ප්‍රතිපත්ති තීන්දුවක් තියෙනවා රීසෙටල් වෙනකොට මිනිහා ඉඩම හඳුනගන්න බැරි නම් විද්‍යානුකූලයි පර්චේස් අසුවක් දෙන්න. අනිත් එක මේ හැමෝම දැනගන්න ඕනේ මේ කතා කරන්නේ දිස්ත්‍රික් ලේකම්. ඔව් ඔව්. අපිට වගකීමෙන් මේ උත්තර දෙන්න වගකීමෙන් කියන්නේ දිස්ත්‍රික් ලේකම්තුමනි තව එක දෙයක් දැක්කා. එක දෙයක් දැක්කා. ඒක අයිති වෙන්නේ දව සංස්ථාවට. ඒතකොට මෙහෙ කපන ගස් වලට මොකද වෙන්නේ? ඒක තමයි මම කිව්වේ අපි මේ වැඩේ නිවත පංච කිරීමේ තියෙනවා. ඒ කලාවල ගස් සියල්ලම මේ මිනිස්සුන්ටම දීලා ඉඩම දෙනවා කියලා. මෙහෙට වෙනම ප්‍රතිපත්තියක් එහෙම තියෙනවා. නැවත පදිංචි කිරීම කියන එකට වෙනම බලකායක් පත් කරලා තිබ්බනේ රටේ. නැවත පදිංචි කිරීම පිළිබඳ ජනාධිපති කාර්යශාලාවේ බලකායක් ඒක යටතේ ගත්තු විශේෂ ප්‍රතිපත්ති තියෙනවා. දිසාපතුමා ඊළඟ ගන්න ඕනේ මොකද රටේ වෙන තැන් වල එක නීතියක් ක්‍රියාත්මක වෙන්නේ මෙහෙට විතරක් නීතියක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒ කාලේ එහෙම තීන්දුව අරගෙන තමයි මේ වැඩේ ඉවර කරන්නේ. දිසාපතුමනි ඔය තව පොඩි දෙයක් අපි දැන් දැක්කා අදත් දැක්කා මීට කලිනුත් දැක්කා මේ හදපු නිවාසවල පදිංචි නෑ. 4න් 3ක වගේ ජනතාව පදිංචි නෑ. එතකොට ඒක තමයි මං කිව්ව ඔබතුමාට මේම හැදුවට මිනිසුන්ට ඉන්න බෑනේ. මිනිසුන්ට ඉස්කෝලයක් නෑ. දැන් සමාජ දැන් ආච්චි සීයා විතරයි දරුවෝටකින් අනුරාධපුරයේ හරි පොළොන්නරුවේ හරි ඉස්කෝලේ යනවා. මෙහි ඇවිල්ලා ඉන්නවා මහ දෙන්න මේ අයිතිය පෙන්නන්න. ඉතින් ඌ අපිට වළක්වන්න බෑ. මිනිස්සුන්ගේ අයිතිය අපි දීලා තියෙනවා. ඕක නුදුන්න නම් මේ මිනිස්සු කියන්නේ අපේ අයිතිය දුන්නේ නෑ කියලා. ඒ කියන්නේ අයිතිය දීලා. ඒ කියන්නේ දිසාපතුමනි මේ රජයේ ගත්ත මේ තීරණය මත අහිමි වුණේ ඉඩම් කැලෑ ප්‍රමාණයක් අහිමි වුණා. නමුත් ඒකේ සාර්ථක වුණේ නෑ.
ව්‍යාපෘතිය සාර්ථක නැහැ. ජනතාව පදිංචි නැහැ කියන්නේ සාර්ථක නැහැ කියන එකනේ. මේක දවසකින් දෙකකින් මිනිසුන්ට අවශ්‍ය දැන් මේ ඔබතුමාලා දකින්න ඇති මේ ගෙවල් තියෙනකොට කාස්ට් එක වෙච්ච පරිසරෙත් එක්ක අර ගේ ඉන්න මිනිස්සු මොනවද කන්නේ? අර ඉන්න මිනිස්සුන්ට කොහෙද පාසල හොඳට තියෙන්නේ? කොහෙද ගුරුවරු ඇවිල්ලා තියෙන්නේ? මේව හැදෙන්න කල්යයි. මේව හැදෙන්න කල්යයි. ඉතින් ඒ කාලේ යනකම් මිනිස්සු මේ කැපකිරීම කරන්නේ. දිසාවතුමා එතකොට මේ සමාන ඔබතුමා කිව්වා අර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ බෝඩ් එකක් දාලා තියෙන පොඩි රැවටිල්ලකට කියලා. එතකොට ඇයි මේ විදිහට රැවටිල්ලක් කරන්නේ ඔබතුමා? ජනතාවට ගෙවල් හදලා දීලා තියෙද්දි ගෙවල් වල පදිංචි වෙන්නේ නැතුව තියෙද්දි මේ අයිමිස් ගලම නැවත නේද මේ සිද්ධ වෙන්නේ? අලියා ගිහිල්ලා මෙහා පෑගුවා ඊට පස්සේ ඔබතුමාලා මොකද ඊළඟට මේ ගැසට් කරනවා කියන එක රක්ෂිත කෑල්ලක් මේ හෙට කරන්න බෑනේ. ඔකට කාලයක් යනවා. ගැසට් කරගන්නකන් తాවකාලිකව වන සංරක්ෂණ මේ වයිල්ඩ් ලයිෆ් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා බෝඩ් එකක් ගහලා තියන්න. නැත්නම් මේක ඇතුළේ මිනිස්සු වෙනවනේ. මේකේ බවුන්ඩරිස් වල පොලිසිය තියලා නැහැ ඉන්පුට් කරන එක නවත්තන්න. මේකේ වෙන කවුරුවක් බලන්නේ නැහැනේ. සාමාන්‍ය මිනිහා දන්නේ නැහැ ඉඩම මොකද්ද කියලා ඇතුළට ගිහිල්ලා පදිංචි වෙනවා. ඒ කියන්නේ දිසාපතිතුමනි දැන් ඒ කියන්නේ දැන් ඔබතුමා කිව්වා මේ ගෙවල් හදපු ඒ වගේ මිනිස්සු පදිංචි වෙන්නෙත් නැහැ. එන්නේ නැහැ කිව්වට. එතකොට එහෙම තියෙද්දි තවත් ඉඩම් එලි කරනවද? දැන් ඔබතුමා කවුරු රවට්ටන්නද මේ බෝඩ් එක කියුවේ? කියන්නේ මිනිස්සු අල්ලන එක රවට්ටන්න නැත්නම් සතුරු වක්කේතු රාජ්‍ය නිලධාරියෙක් හැටියට ඔබතුමා කළ දේ රජයේ මොනවද මේ හදපු ඉඩම් වලත් මිනිස්සු පදිංචි වෙන්නේ නැත්නම් තවත් මොකටද මිනිස්සු ඇවිල්ලා කැලෑලි කරන්නේ? නෑ එහෙම කියන්න බෑනේ මහත්තයා. දැන් ඔබතුමා කියප එක මම කියන්නේ මම හරි ඇති මං කියන්නේ. ඔයා කියන්නේ මං කියපේට වඩා වෙනස් විදියට. අවතැන් වෙච්ච මිනිසුන්ට ලෝකේ කොහේ හරි ඉඩමක් තියෙනවා. ඒක තමයි ජාත්‍යන්තර නීතිය. ඒ නීතිය අනුව තමයි ලංකාවත් මේ කටයුතු කරන්නේ. අවතැන් වෙච්ච මිනිස්සුන්ට ඉඩම දෙන්න ඕනේ. ඉඩම මගේ නම් ඉස්සෙල්ලා මට ඉඩම දෙන්න ඕනේ. ඉඩම මගේ නම් මගේ නෙමෙයි නම් තමයි අපි මේක ප්‍රශ්නේ ඊළඟ දින ගැටලුව දැන් ඔබතුමාලා මන්දිරක සේනාධිපතිතුමාගේ නියමයෙන් තියෙන බෝරුවක් සවි කෙරුවට පස්සේ එතන නෑ මේ වෙද්දි දැන් ඉදිකිරීම සිද්ධ වෙනවා. නෑ. ඒ එතන දැන් අපි මැනලා බැලුවානේ. මම දීලා තියෙන එතන කිලෝමීටරයයි දීලා තියෙන්නේ. ඒ කිලෝමීටරේ තියෙදි තමයි මගේ ප්‍රාදේශීය ලේකම්වරයා ඉන් මෙහාට ඉඩම් දීලා තියෙන්නේ. අර මැනලා බැලුවා කිලෝමීටර අර ප්‍රශ්නේ දෙන්නේ අපි දැන් එනකොට පටන් ගත්ත තැනම ඒ බෝඩ් එක එතරම් බෝඩ් එක පිටිපස්සේ කියලා වලින් ගෙවල් ගහලා තියෙනවා. తాවකාලිකවනේ ගහන්නේ. ඔන්න ඕකත් එක තමයි ඔය ප්‍රශ්නේ මතුනේ. මේක ගිය අවුරුද්ද එනකොට පවුල් 1080කට මේ తాවකාලික ගෙවල් හදන්න ටකරනුයි සිමෙන්තිය දෙන්න ආධාර එනකොට අපිට එක සැරේට මිනිස්සුන්ට දෙන්න උනා මෙන්න ගෑවිලා දැන් හදන්න කියලා. ඒකට මිනිස්සු ඇවිල්ලා දැන් අර තිබිච්ච ලනු කැලෑ ටික සුද්ධ කරන් මේක පටන් ගන්නකොට තමයි එළියට පේන්න ගත්තේ මෙන්න අලුතෙන් කැලේ කපනවා කියලා. මේ එක ඉඩම් කැලලක්වත් අනවසර නෙමෙයි මේ සේරටම මිනිස්සුන්ට බලපත්‍රයක් දීපු ඉඩම්. ඒවයි මේ මිනිස්සු ගේ හදන්න මේ ලෙස්ටි කරන්නේ. දිසාපතිතුමා ඒතකොට දැන් අපි එද්දි මෙතන ලොකු වැවක් දැක්කා. ඒ වැවලේ සාමාන්‍යයෙන් වැවේ ඉහත්තාවේ මේ ගෙවල් හදන්න බෑ. වැවුමට මෙහා පැත්තේ ගෙවල් හදන්න බෑ. ඒතකොට ඒ ගෙවල් හදන්න දීලා තියෙන්නේ නීත්‍යානුකූලවද පල්ලියක් හදනවා අපිට පෙවුණා. ඒව ඔක්කොම හදන්න දීලා තියෙන නීත්‍යානුකූලව. මේ ප්‍රදේශයේ සිද්ධ වෙන සියලුම තැන්වල හැදෙන ඉදිකිරීම සියලුම නීත්‍යානුකූලව. එතකොට වැවකට රක්ෂිතයක් නැද්ද? රක්ෂිතේ තියෙන සයිඩ් එකක් තියෙනවා. රක්ෂිතේ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට වැව් බැම්මටත් බැම්මෙනුත් අනික් පැත්තට රක්ෂිත තියෙනවා. වැව රක්ෂිතේ තියෙනවා. දැන් ඩිස්ට්‍රික්ට් එකම ඒ වගේම දැන් ඔබතුමාට අපි ආරාධනා කරනවා අපි දැන් ගිහිල්ලා වනජීවි දෙපාර්තමේන්තුවේ ගහපු බෝඩ් එක ළඟ ඉඳලා ඔබතුමාට පෙන්නන්න ඔබතුමා කියනවා කිලෝමීටරයක් ඇරලා තියෙනවා කියලා. අපි කියනවා ඒක එහෙම නැහැ කියලා. ඒ බැලු බැලමට මේ ලේකම්තුමා ඇවිල්ලා ඔබතුමාගෙන් අපි හිතන් අහනවා ඒක. දැන් මේ ඒ බෝඩ් එක පිටිපස්සේ තාවකාලික නිවාස හදලා තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් අත් වශයෙන්ම මම ආවේ මේ පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ ඔබතුමා මේ වෙනකන් ආවේ නැද්ද? නෑ මේ අද මේ සිද්ධිය නිසානේ මේක මේ රටේ මං හිතන්නේ දැන් මාස 6ක තිස්සේ ඉවිලා ඉගෙන කතා කරා. තමයි මේ ආවේ. ඒ අවශ්‍යතාවය අදද ඔබතුමාලට මතුනේ? අද මතුවෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඔබතුමාලා සමාවෙන්න ඕනේ. ඔබතුමාලා රජයේ නිලධාරීන්නේ. අපේ නිලධාරීන් අපි රජයෙන් කරපු වැරද්දක් විදියට රජයේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක කරලා තමයි අපි මේ අද ආවේ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ බලුවා බලනවා තාමත් මම මේ ඒ කියන්නේ ඔබතුමා හරි ඔබතුමාලට ඒ බලලා තොරතුරු ලැබෙන්නේ නැත්නම් අයින්න අපිත් එක්ක අපි පෙන්නන්න. අපි පෙන්නන්න දැන් ඔබතුමාලට මේ ඉඳලා බලන්න බැරි වුණානේ. එන්න අපි පෙන්නන්න කරුණාවෙන් අපි පෙන්නන්න මේ බෝඩ් එක පිටිපස්සේ මෙන්න හදලා තියෙනවා. ඒක දැන් මෙතන මේ මට පුළුවන් ද කතා කරන්න? ඔව් ඔබතුමා කතා කරන්න.